මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ. මේ දිනවල රැකියා සඳහා විදේශගත වන පිරිස ප්‍රමාණාත්මකව ඉහළ ගොස් පවතිනවා. එබැවින් විදේශගත වීමට නියමිත ගුවන් මගීන්ට වැදගත් වන තොරතුරු කිහිපයක් පිළිබඳව අද අපි මෙලෙස කතා කරමු. අපේ රටේ ශ්‍රම සම්පත විදේශගත වෙලා විදේශ රටවලට ගොස් ශ්‍රමය කැප කරලා අපේ රටට එවන විදේශ විනිමය අපේ රටේ ආර්ථිකයට විශාල ශක්තියයි. ඒ නිසාම තමයි විදේශ සේවා නියුක්තිකාරංශයේ එම ශ්‍රම සම්පත වෙනුවෙන් කැප වෙන්නේ. ඔවුන් ආරක්ෂා කරන්න ඔවුන් වෙනුවෙන් කැප වෙන්නේ. විදේශ සේවා නියුක්තිකාරංශයේ ප්‍රචාරක අංශයේ කළමනාකරු මදුෂාන් කුලරත්න මහතාව සමග ඉන්නවා. මදුෂාන් මේ දිනවල විදේශගත වන ප්‍රතිශතය වැඩියගයක් දැන්නවා. මා දුටු සංඛ්‍යාලයකට අනුව 1,13,000කට වැඩි පිරිසක් මේ වන විටත් ඔබ ආයතනයේ නිර්දේශයන් අනුව විදේශගත වෙලා තියෙනවා. විදේශගත වන පිරිස ප්‍රමාණය වැඩිවීම විශේෂ හේතුවක් මේ දවස්වල. ඇත්තම කියනවා නම් විදේශ රැකියාව සඳහා යොමු වන පිරිස් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන එක පහුගිය කාලේ අපි දැක්කා. මේ වසරේදීත් ඒ ආකාරයට මේ මුල් මාස 5 තුළ, ඒ කියන්නේ ජනවාරි සිට මේ මාසයේ දක්වා වූ කාලය තුළ විදේශ රැකියාව සඳහා ඔබ කිව්ව ආකාරයටම 1,13,000කට ප්‍රමාණයක් ඊට වැඩි ප්‍රමාණයක් රැකියාව සඳහා විදේශගත වෙලා තිනවා. මේ විදේශ රැකියාව සඳහා විදේශගත වීම ක්‍රම තුනක් ඔස්සේ ශ්‍රී ලංකා විදේශ අනුත්කාරශෝන් ලියාපදිංචි ලබා ගන්නවා. ඒ ක්‍රමය තමයි බලපත්‍රලාභී විදේශ රැකියාව නියෝජිත ආයතන මාර්ගයෙන් රැකියාව සඳහා විදේශගත වීම. ඊළඟට ඔවුන් විසින් ගිවිසුම් සහ ඔවුන්ගේ අනිකුත් ලියවිලි තමන් විසින්ම ලබාගෙන රැකියාව සඳහා විදේශගත වීම කටයුතු සිදු වෙනවා. ඒ වගේම තමයි රජයන් දෙකක් අතර ශ්‍රී ලංකාව සහ අනිකුත් රාජ්‍යයන් අතර මගින් කියන්නේ ශ්‍රී ලංකා විදේශ අනිත්‍යකරණ ඍජුව රැකියාව සඳහා යොමු කිරීමේ මේ ආකාර ක්‍රම තුන තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ක්‍රම තුනට රැකියාව සඳහා විදේශගත වීම ශ්‍රී ලංකා විදේශ අනිත්‍යකරණ මගින් සිදු වෙනවා. ඉතින් ඔබ කිව්ව විදිහට මේ වසරේ 1,13,000කට අධික ප්‍රමාණයක් රැකියාව සඳහා මේ වන විට විදේශගත වෙලා ගින්න අපේ දිගාපන්ති දත්තවල සඳහන් වෙලා තියෙනවා. කෙසේ නමුත් විදේශගත වන ශ්‍රී ලාංකිකයන් හැම දෙනෙක්ම මේ ස්ථානයෙන් තමයි විදේශගත වෙන්නේ. මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ. හැබැයි ඔබ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ පවා විදේශ සේවා නියුක්තිකාරංශයේ ශාඛාවක් ස්ථාපිත කරමින් ගුවන් මගීන්ට විශේෂයෙන් විගමනික ප්‍රජාවට අත්වල සපයන්න කටයුතු කරලා තිබෙනවා. හැබැයි මෑත කාලේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වෙනවා මේ ගුවන් තොටුපළට ආවම විගමනික ප්‍රජාවට ගුවන් ගත වීමට ප්‍රමාදයක් සිදු වෙනවා කියලා. මොකද්ද ඒ කතාව? ඒ කතාව ඇත්තද? ඒ කතාව ඇත්තම කියනවා නම් ගුවන් ගත වීම ප්‍රමාදය කියන කතාව අපිට බොහෝ කාලෙත් අපිට දැකන්න ලැබුණා. මොකද විදේශ රැකියාව සඳහා යොමු වීමේ ප්‍රවණතාව ඉහළ ගිහින් තියෙන කාල වකවානුවක විදේශගත වීමේදී අපි මේ ස්ථානයේ ඔබ සඳහන් කළ විදිහට මේ ස්ථානයේ පහසුකම් සලසා තිනවා. ස්වයං මාර්ගයෙන් විදේශ රැකියාව සඳහා යොමු වන පිරිස් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ ස්ථානයේදී සිදු කරනවා. මෙන්න මේ අවස්ථාවේදී මේ ලියාපදිංචි වීම කටයුතු සඳහා ගුවන් ගත වීමට ඉතාමත් සුළු කාලයක් ලබා තිබියදී ඔවුන් මේ ස්ථානට පැමිණ තමන්ගේ ලියාපදිංචි කිරීම කටයුතු සිදු කරගන්න පැමිණෙනවා. ඒ අවස්ථාවේදී ලියාපදිංචි කිරීම සඳහා යම් කිසි ලිපිලේඛන ටිකක් අවශ්‍ය වෙන එකක් ඔවුන්ගේ පුහුණුව, පෞල් පසුබිම් වාර්තා සහ වීසා ගිවිසුම් ආදී ලිපිලේඛන අවශ්‍ය වෙලා තියෙනවා. මේ ලිපිලේඛන අවශ්‍යතාවයේදී යම් කිසි අඩුපාඩුවක් මේ ස්ථානයේදී සිදු වුණොත් ඒ ලිපිලේඛන ඔවුන් ලබා දෙන්න අන්නේ අවස්ථාවේදී ඔවුන්ට විදේශගත වීමේ හැකියාව, විදේශ රැකියාව සඳහා විදේශගත වීමේ හැකියාව, කියන්නේ ලියාපදිංචි වීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රමාදයක් සිදු වෙනවා. ප්‍රමාදයක් සිදු වෙනවා. මේ ප්‍රමාදය නිසාමද උන් චෝදනා කරන්නේ? මේ හැකියාවක් නැද්ද උන්ට පෙර ලියාපදිංචි වෙන්නේ? ඇත්තටම කියනවා නම් මේ ස්ථානයේ සිදු වුණ අඩුපාඩුවක් නෙවෙයි ඒ සිද්ධිය. මොකද ඔවුන් විසින්ම තමන්ගේ ලේඛන නිවැරදිව මේ ස්ථානයට ලබාගෙන පැමිණෙන්නේ නැති නිසා තමයි මේ ප්‍රමාදය සිදු වෙන්නේ. ඒ නිසා අපි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශ මේ ස්ථානයේ පමණක් නෙමෙයි ඉතා පහසුවෙන් ඔවුන්ගේ විදේශ රැකියාව ලියාපදිංචි කරන්න පළමුවර ස්වයං මාර්ගයෙන් ලියාපදිංචි ලබා ගන්න අයට දිවයින පුරා පිහිටි ශාඛා ජාලය මගින් සිදු කරන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ ස්ථාන වලට ගොස් මේ කටයුතු කරගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ ස්ථානයේදී සිදුවන අපහසුතාවන්ට වළකා ගන්න හොඳම ක්‍රමයක් තමයි. ඉතින් මදුෂාන් කුලරත්න මහතා කියන විදිහට ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ විගමනික ප්‍රජාව නම් කරුණාකරලා ඔබට ඔබේ ගුවන් ගමන නැත්නම් ඔබ යන ගමන සාර්ථක කරගන්න
ඔබට පුළුවන් පෙර ඇතිව ඔබ විගමනික සම්පත් මධ්‍යස්ථානයකට නැත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයකට කොට වැදිලා ලියාපදිංචි වෙලා ඔබේ ගුවන් ගමන සාර්ථක කරගන්න. එහෙම වුණොත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අවසාන වශයෙන් මේ පරීක්ෂාවන් කිරීමේ ප්‍රතිඵලය ගුවන් මගින්ගේ ආරක්ෂාව නැත්නම් විගමනික ප්‍රජාවගේ ආරක්ෂාව සඳහා නේද? ඔව්. සැබවින්ම කියනවා නම් මේ කතාව හරියටම හරි. මේ සියලු කටයුතු සිදු කරන්නේ මේ පරීක්ෂාවන් සිදු කරන්නේ මේ ස්ථානයේ ලියාපදිංචි කිරීම ආදී සියලු කටයුතු කරන්නේ ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ යහපත වෙනුවෙන් ඔබේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් මේ කටයුතු සිදු කරන්නේ සියල්ල. ඒ නිසා ඔබ අපහසුතාවයක් කියලා හිතන්න එපා. කොයි මොහොතකවත් මේ සිදු කරන කාර්යයන් ඔබේ පහසුව වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය සමග ගුවන්තොටුපළ අධිකාරිය ඒ සියලු කටයුතු ආයතන එක්ව ඔබ වෙනුවෙන් ඔබේ පහසුව සඳහා තමයි මේ කටයුතු සියල්ල සිදු කරන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් අපිට ලියා යවුවනේ කතා කරන්නේ විගමනික ප්‍රජාව ලෙස විදේශගත වෙන විට ගුවන් තොටුපළේදී ප්‍රමාදයක් ඇති වෙනවා කියලා. ඉතින් මధుෂාන් කුලරත්න මහත්තයා කිව්ව විදිහට ඔබ ඒ කිව් කාරණා අනුගමනය කළොත් ඔබට කිසිදු ප්‍රමාදයක් වෙන්නේ නැහැ. ඔබේ ගුවන් ගමනට බාධාවක් වෙන්නේ නැහැ. ඔබේ ගුවන් ගමනත් සාර්ථකව ගමන් කරන්න හැකියාව තිබෙනවා. මේ තොරතුරු අපි අද මෙලෙස ගෙනාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට. ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න.